ඉස්කෝලේ ගුරුවරු කී දෙනෙක් ඔබට පුතේ කියලා කතා කළාද? බොහොම අඩු ඇති මේක. සමහරවිට අම්මා කතා කරෙත් නම කියලාත් දන්නේ නැහැ. තාත්තා කතා කරේ නම කියලාත් දන්නේ නැහැ. ඒ තරම් පොෂ් වුණාත් දන්නේ නැහැ. සමහරවිට ආච්චි අම්මා කතා කරන්නේ නැති පුතේ දුවේ. ඒ වචන හරි ආදරණීයයි. ඒ වචන වලට දමනය වෙනවා. තමන්ගේ ගතිය දැනෙනවා. හරි හිතයිශී වෙනවා. හැමෝම ආදරේන හොයන්නේ. මොකද ආරාමයට හැම ධර්මයේ නෙමෙයි මුලින් අපි දෙන්නේ. අපි දෙන්නේ හදවත. අපි සීහල මිනිස්සුනේ පෙඟ. සිංහල නෙමෙයි මං කිව්වේ. සීහල මිනිස්සුන්. සීහල මිනිස්සුන්ගේ තියෙන ආචාර ක්‍රමයක් තියෙනවා. ඒ ආචාරය තුළ එන්නේ පෙඟතුනේ අපේ සීහල ගතිය අපි පිරිසට දෙනවා ඉතින්. අන්න ඒකට හරි කැමතියි පෙඟතුනේ හැමෝම. ඒගොල්ලන්ට දැනෙනවා ඒගොල්ලෝගේ ගෙදරට ආවා. ගෙදර ඉන්නේ කියලා. එතනින් එහාට තමයි පෙඟතුනේ අපි ධර්මයේ දෙන්න පටන් ගන්න. හැමෝම හැමෝටම ආදරේ ලෙන්ගතුයි. ඒක නිසා පෙඟතුනේ අර අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්නේ නැති ලොකු රැකවරණයක් ලැබෙනවා. ආදරය කියන්නේ කැපකිරීමනේ. කවුරු හරි මං වෙනුවෙන් කැප කරනවා කියන එක තමයි හැමෝම හොයන්නේ කියලා. ඒක ඉතින් මුලින්ම හම්බ වෙනවා. මොකද අපි ඉන්නෙත් ඒකනේ. ලෝකයා වෙනුවෙන් කැප වෙන්නේ. ඉතින් ඒක හම්බුනාට පස්සේ ඒ දරුවෝ හොඳට පය ගහ ගන්නවා භූමියේ. ඒකයි අපි ඔබට කියන්නේ. ලෝකෙට වැඩදායි දරුවෙක් හදන්න.